හා ඉතින් කොහොමද අන්න අද වීඩියෝ එකේ තියෙන අපි තවත් නිවාඩු දවසක් ගෙවන විදිහ. සීනි පොඩ්ඩයි දෙන්න. ඔව් සීනි දාලා නියම් බාන. දාලා දැන් කේක් පිට කතා කරන්න බෑ හිතුව ඉතියත් එහෙම දාලා ඇලෙනවා. එච්චර නම් වැඩි උන්නේ නෑ. අනේ මේක උඩ බ්‍රෙක්ෆාස්ට් එක ලෑස්ති කරනවා. උදේම නැගිටලා දැන් 8:00 වෙලා. 8:00 වෙලා. අනවාරක් කියන්නේ වෙලාවක්. ගාර්ලික් බ්‍රෙඩ් සමග රෝස්ට් චිකන්. දැන් ඉතින් I want a green tea. I want a milk tea. දවසේ වැඩ ඇති හොදන්න දුක්ඛ මෙතනින් දාට තියන තැනට අද හොඳට එළියයිනේ. අංගස්සල දාගන්නකො ගොඩක් තියෙනවා. අදාම් මාරවුවත් ඊතලත් එක්ක ඔව්. කලයක් කරලා දෙන්නකෝ දැන්. අපේ ගෙනාව ගහෙන් ඔයාට කරපිංච කොලයක් කඩලා දෙන්න. තාම චූටි එකනේ. මේකද? එකක් ඇති. මේ හොඳට හැදෙන ලංකාවේ වගේ. චූටි පැලයක්. මේ මාළුව කනවාමයි මේනේ. ඔව් මේක මොකද මොකද නම? මැකරල් කියලා තිබ්බේ අර අපි ලංකාවේ කන අර මෙයා වගේ. එනට මේක ඇවේ නෑ. අයිස්. ඩිං යනවා. මේක අනික මාළු බාරේ කර. අද මාළු කරිය හදන්නේ මාමා. අපි දානවා මුලින්ම ගම්බෙලස් කුඩු ස්වල්පයක්. ස්වල්පයක්. ඊට පස්සේ පහේ කුඩු. මාළු කරිය හදන්න ඕනේ මිරිස්. එතකොට තමයි රහ. ඒ අමුතුන පානේ. ඔව් අමුතුන පාන. කහ කුඩු නම් බෝඩ්ඩයි දාන්න. මිරිස් කුඩු. මිරිස් කුඩු ඉවරද? මිරිස් කුඩු ඉවර වෙයි. නෑ මිරිස් කුඩු තියෙනවට දාන්න අමුතුන. ඕක දාන්න ඕකත් එකක් තමයි. පැප්‍රිකා වගේ. ඒ කරගත්තා පස්සේ නියම කුඩියක්.
ඔය අරකටම දාගත්තා නම් ලේසි මාළු ටික ගන්න. ඕනේ. ඔව් ඒකටම දාගෙන යනවා. මේක මෙහෙම මාළු ටික මෙහෙම දාලා මාළු අනද්දි තලෙන්න හැබැයි ඒක වැඩි. කම්මද බලන්න. ඔන්න ඉතින් අද මැල්ලුම හදලා ඉවරයි. මැල්ලුම මොනවද දැම්මද? මේකට දැම්මේ ගෝවයි මේ කේල් කොලයි. කේල් කොලයි පොළොයි දාලා මැල්ලුම. තෙම්පරාත්. කාලා බලන්න සැන්චේ. ඔය හැදුවත් ඉතින් ආ කාලා බලන්න දෙයක් නැහැ. පොඩ්ඩක් දෙන්න. අපි දැන් මොනවද හදන්නේ? මාළු එක. මාළු එක හදන්න යන්නේ දැන් ඔන්න. ඒක ඔක්කොම කලින් රයිස් කරලා ඉබ්බේ ඔයා. ඔයා කරලා කොහොම රයිස් එකට තිබ්බේ? ඒක මාළු එක. පහේ චුට්ටක් දාලා මේ ගමු. පොඩ්ඩක් නේ. ඔව් තෙල් චුට්ටක් දාලා. අපි දැන් කොහොම වගේ දාගෙන තියෙන්නේ. තාම ඉතින් ඔය කොළු බරු ටික දාගන්න තියෙන්නේ. පොඩ්ඩක් දාන්න. මෙහෙ ගොරකාරී අමුතුයි. කලින් පරාගත්ත ඉගරුයි සුදුරුයි එනසා. ඒ ලුණු එක මාර සැරයි. සුදු පාට එකනේ. ඔව්. දැන් තේ වුණාද? ඔව් දැන් මාළු එක රිපෙන් තියලා අපි දැන් ටී ටයිම් බ්‍රේක් එකට යන්න හදා. ජින්ජර් ටී එක. ජින්ජර් ප්ලේන්. යස්ගේ මුත් ගහම්. තේ හදව. අයියෝ. මම කවුද භාගයක් කාසි. කාලා. කහනවද මේ? මට්ටක් හදමු. දැන් ඇති වෙලා ඉන්නේ. අන්තිම එක වට්ටක්ක. මාළු එකත් ඉවරයි. පොර කොත්තක් වගේ තියෙනවා. ඉතින් අරවට තෙල් දාපු නිසා මේක කිරට හදමු නේ. තෙල් දාන්න. මොනවද දැම්මේ? දාලා
තැම්බෙන්න වතුරට එකක් දාන්න. ඒකට දානවා කරපිංචා සුදුරුම් ආයක ටෙම්පරාදු කරන්නේ නැද්ද? නෑ කිර මෙහෙම තම්බලා කිර දානවා. යාරට තෙල් ටික දැම්මම නේ. ඉතින් මොන වැඩිද? ඇන්නේ තමයි පොඩු කෑල්ලක් දාන්න. Ano lasi naman? ඔළුවේ අබයි පහ පොත. ඒ කියන්නේ හරියට පේන්නේ ඇතුළේ දෙන. ඇතුළේ දෙන දානකොට. පාල්? ඔව්. පාල්. පාල් දාන්නේ? ඇයි දාන්නේ කුවෙන්න දානවනේ. අම්මම දාන. මේකට නිවිති දාන්න. ඇයි නිමිති දාන්න? ඒ ටික දැන් ගෙනල්ලා ගොඩක් දවස් එක දාන්න හදන්නකො හම්බුනේ නෑ නේද මේකට. ඒක රසයිද? රසයි. ඒ ඔක්කොම තැන්විලා ඉවරුනාට පස්සේ කිරි දාන්න පිට වෙලා තමයි නිවිති ටික දාන්නේ. ඔක්කොම දාන්නේ. බලන්න. නිවිති වට්ටක් ඒක. ඔව් ඒක හැදුවට පස්සේ කාලා බලමු කොනේ. දැන් වට්ටකනේ දැන් වෙලා තියෙන්නේ. මම කලින් දැම්ම අර පොළොයි හාලුයි එක වීඩියෝ කරේ නේ. මේකට මම දැන් ලුණු දාලා නැහැ ලුණු දාලා බලලා දාන්නේ. කිරි දාන්න. හොඳ නම් එනවා. Yes. කිරි. Dove? Hai lùi đây mẹ. Sangat laksana ini. පාටත් ලස්සනයි සෝදත් නෑ. යාමි යාමි. Ada tadi nih. Karena nggak nih. Nah. Malu kari ya. Malu ada ya. Nih. ගමේරාට කෑම වෙලා කරන්න හදන්නේ අපි. ඔව්. බලමු. ඊපස්සේ අපි මැල්ලි ටික දාමු. එලා තිරනයි.
තමයි අපේ බත් එක දැන් සම්පූර්ණ වෙලා තියෙන්නේ. මාළු කොළනැල්ලු වට්ටක්කයි මෙවිති දාලා ඉච්ච. කෙලක් දිනවා. අය තමයි මේට් කරමින් ටිකක්. thank you. කාරවාන් රහරික. කාලම් බර හ්ම්. දාගෙන වට්ටක් කළා දාගෙන රහයි. මේ මාළුවක් රහයි. රහයි තමයි. රහයි. එහෙනම් කමුනේ. කම්. එහෙනම් අපි ගමු.